සුබ දවසක් කියලා පිළිගන්නවා ඕපන් YouTube channel එකත් එක්ක තුණු හැම කෙනාටම. ඉතින් ඔන්න අදත් අපි වෙනදා වගේම ඇවිත් තියෙනවා forex සහ crypto market වලට market update එක. විශේෂයෙන්ම මේ market update වීඩියෝ එකේදී අපි කතා කරමු BTC එකේ next movement එක කොයි වගේ වෙයිද? BTC එක තව drop වෙන්න පුළුවන්ද කියන එක. එතකොට ඔන්න ඔය කට්ටිය higher time frame analysis එක අරන් ඇවිත් තියෙන්නේ. ඉතින් මෙතනදී ඔය කට්ටිය හොඳ opportunities catch කරගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඒක නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඒ වගේමයි ඔයාටත් මේ වගේ මාකට් අප්ඩේට්ස් ඊට පස්සේ ඔයාගේ knowledge එක අප්ඩේට් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් අපේ description එකේ links වලින් ඔයාලට පුළුවන් අපේ WhatsApp Telegram group වලට join වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි යමු එහෙනම් BTC එකේ analyze එකට. ඔන්න මට පළවෙනිට කියපු ගමන් බලා ගන්න පුළුවන් දෙයක් තමයි අපි මෙන්න මේ තියෙන weekly candle එක ගත්තොත්. හරි මම දැන් ඉන්නේ weekly time frame එකේ. මෙන්න මේ weekly candle එකේ ඔකට පේන තමන් high එක සහ low එකම place කරලා තියාගන්නවා. එතකොට මේ high එක සහ low එක මම මෙතන market එකේ liquidity විදියට තමයි මම මෙතන mark කරන්නේ. හරි මෙන්න මේ candle wick හා high එක මම market එකේ liquidity area එක විදියට mark කරනවා. එතකොට අපි බැලුවොත් ඔය කට්ටිය පේන්නේ නැති මෙන්න මේ weekly candle එකේ high එක සහ low එක අතර මැද market එක බැලුවොත් සති 1 2 3 4 5. හරි කියන්නේ මාස එකකට වඩා වැඩි කාලයක් කට්ටිය පේන්නේ නැති market එක range වෙලා තියෙනවා. ඒ වගේමයි අපිට මෙතන බැලුවොත් මාකට් එක අපිට fair value gap එකක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන idea එකත් එක්ක මම හිතනවා BTC එක නැවත මාකට් එක බැලුවොත් මෙන්න මේ 80000 කියන price level එකට ඇවිල්ලා නැවත මෙතනදී මාකට් එක මෙයා drop වෙන්න ඕනේ අපිම බැලුවොත් මෙන්න මේ 57000 කියන levels වලට. එහෙනම් BTC එක අනිවාර්යයෙන්ම තව මාස දෙක තුනක්වත් අඩුම මාකට් මේ price level range එක වගේමයි අපිට ආවොත් මෙන්න මේ zone එකට ආවොත් අපිට පුළුවන් BTC එකේ හොඳ short trade එකක් catch කරගන්න පුළුවන්. එකයි බැලුවොත් මෙන්න මේ level එකකින් අපිට short trade එකක් බැලුවා හැකි. අපි take profit එක විදියට අපිට මේ තියෙන low එක 59000 කියන low එක අපිට target කරන්න පුළුවන්. ඒත් අපි බැලුවොත් 100ට 23ක වගේ gain එකක් අපිට ගන්න පුළුවන් මේ තියෙන BTC short setup එකකින්. ඉතින් බලාගෙන ඉන්න මේ prediction එක market එකේ වැඩ කරන්න ලොකු idea එකක් තියෙනවා. ඒතකොට දැන් කාටද හිතෙන්න පුළුවන් market එක මේ zone එකට එන්නේ නැතුව market එක පහළට වැටලා market එක up වෙන්න පුළුවන් කියලා. හැබැයි market එක යා ගොඩක් දුර මෙහෙම කරන්න තියෙන අඩුයි. ඒකට හේතුව තමයි ගොඩක් දුරට මාකට් එක මේ තියෙන high එක ගැලුවට පස්සේ මාකට් එක ලොකු පහළ ක්‍රියේට් වෙනවා buy sell side liquid කියන්නේ ගොඩක් අය ඊට පස්සේ හිතන මාකට් එක ස්ටක් එක දැන් shift වෙලා තියෙන එහෙනම් මාකට් එක මෙන්න මේ ප්‍රීමියම් levels වලට ආවට පස්සේ ගොඩක් අය මේකේ long trades බලනවා. හැබැයි එයා කරන්නේ තනි කරව අපිව trap කරන්නේ. එතකොට මාකට් එක මෙහෙම movement එකක් යනකොට ඒ කියන්නේ මාකට් එක මේ low එක ගලව මාකට් එක up වෙන වඩා ලොකු ඉඩක් තියෙන්නේ මාකට් එකේ මේ තියෙන high එක ගලව මාකට් එක නැවත මාකට් එක drop වෙන්න. හරි එතකොට මේ high එක ගැලුවට පස්සේ ගොඩක් අය හිතන්නේ නැවත මාකට් එක පහළට රීට්‍රේස්මන්ට් එකක් ඇවිල්ලා මෙන්න මේ ප්‍රීමියම් ලෙවල්ස් වලින් මාකට් එක අප් වෙයි කියලා තමයි ගොඩක් අය ප්‍රෙඩික්ට් කරන්නේ. නැත්නම් මෙතන ඩිස්කවුන්ට් ලෙවල් එකේ මාකට් එක අප් වෙයි කියලා තමයි මාකට් එක ගොඩක් අය ප්‍රෙඩික්ට් කරන්නේ. හැබැයි මතක තියාගන්න මෙහෙම බැලුවට පස්සේ මාකට් එක මේ වගේ මූවමන්ට් එකක් ප්‍රෙඩික්ට් කරලා කට්ටිය ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අනිවාර්යයෙන්ම නැවත මාකට් එක drop වෙන්න ඕනේ වගේමයි මේ තියෙන 78000 සහ මේ තියෙන 59000 කියන මේ loss දෙකම මාකට් එකේ break කරන්න ඕනේ කියන එක මතක තියාගන්න. එහෙනම් කට්ටිය පුළුවන් මෙන්න මේ zone එක ඇතුලේ BTC එකේ කට්ටියට හොඳ short trade එකක් නැවත එන්ට වෙන්න පුළුවන්. අපි monthly chart එක ගියොත් කට්ටිය පේනති මේ තියෙන්නේ මේ මාසේ හැදෙන monthly candle එක තියෙන්නේ මේ candle එක ගත්තොත් ගොඩක් දුරට මේක නැවත bearish candle එකක් විදිහට එන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එක අපිට බලන්න මේ candle එකේ start එක තියෙන මෙතන දැන්ට මේක මාකට් එක bullish candle එකක් විදිහට ගිහිල්ලා නැවත පහළට මාකට් එක එන්න ඕනේ. සමහරක් විට මෙන්න මේ විදිහට අපිට සමහරකට bullish candle එකක් තියෙන්න පුළුවන්. ඒකේ wick එක බැලුවොත් මේ candle එකකින් පහළට සහ මේ high එක උඩට මේකේ wick එකක් create වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහේ candle එකක් අපි වැලු මෙන්න මේ සමහරකට bullish candle එක මාකට් එකේ create වෙන්න ලොකු ඉඩක් තියෙනවා. එහෙනම් බලාගෙන ඉන්න. ඕක තමයි BTC එකේ මේ වෙලාවේ තියෙන අපගේ idea එක. ඒකට මේ idea එක වැඩ කරන්න ලොකු සම්භාව්‍යතාවක් තියෙන නිසා මතක තියාගන්න මෙන්න මේ levels. හරි මෙන්න මේ levels ඔයාලට හොඳයි.
BTC එක නැවත ෂෝට් ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙන්න. එහෙනම් අපි මෙතකදී මේට එකනේ කොට කිව්ව ස්පොට් බයි කරලා තියාගන්න කියලා. ඉතින් ඒකට ප්‍රශ්නයක් නැහැ. දැන්ටත් කවුරු පාලින් බයි කරනවා ප්‍රොෆිට් පැත්තට රන් එන්නේ. හරි වගේ මතක තියාගන්න BTC එක අනිවාර්යයෙන්ම මේ ලෙවල්ස් වලින් එයා මාකට් එක ඩ්‍රොප් වෙන්න ඕන කියන අනිවාර්යයෙන්ම මතක තියාගන්න. BTC එක කොයි විදිහට 1,50,000ට 1,27,000 කියන ප්‍රයිස් ලෙවල් වලට කොහොමත් එන්නේ නැහැ. මෙන්න මේ 60,000 තියෙන ලෝ එක මාකට් එක බ්‍රේක් කරනකම්. එහෙනම් මෙන්න මෙතනින් තමයි මාකට් එකගේ අප් ට්‍රෙන්ඩ් එක නැවත කන්ටිනියු කරන්න ඕනේ. තමත තියාගන්න මෙන්න මේ ලෝ එකේ තියෙන අන්තිම ඩවුන් සයිඩ් එක ගත්තා පස්සේ මෙයා මාකට් එක ලොන්ග් ටර්ම් එයාගේ අප් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම මම කිව්වා මාකට් එකේ මේ තියෙන ලෝ එක ගලවන්නත් ඉඩක් නැහැ කියන එක. එහෙනම් ඔය කට්ටිය මෙන්න මෙතනින් තව ඒ වගේම කට්ටිය මෙතන හොඳ ඔය කට්ටිය ඕපන් වෙනවා. හොඳ ලොන්ග් ට්‍රේඩ් එකකුත් ඕපන් වෙනවා. ඒක කට්ටිය පුළුවන් 1,50,000 ලෙවල්ස් වගේ ටාගට් කරන්න පුළුවන්. මෙතන කට්ටිය ඕපන් වෙනවා. හොඳ ෂෝට් ට්‍රේඩ් එකක්. හරි. එහෙනම් මෙන්න මේ ට්‍රේඩ්ස් දෙක මිස් කරගන්න එපා. ඔන්න කාටයි ස්වින් ට්‍රේඩ් කරන්න ඉන්න කෙනෙක්ට මෙන්න මේ ට්‍රේඩ්ස් දෙක පුළුවන්. ඔන්න ප්ලේස් කරලා තියාගන්න පුළුවන්. හරි. එහෙනම් බලාගෙන ඉන්න. මෙන්න මේ ට්‍රේඩ් එක මිස් කරගන්න එපා කවුරුත්. හරි. ඔන්න මාකට් එකේ ස්වින් ට්‍රේඩ් කරන අයට ඔන්න එන්ට්‍රීස් දෙකක් තියෙනවා, සෙල් එකක් තියෙනවා. ඒ වගේම බයි එකත් ඔන්න ඔය කට්ටියට ලොන්ග් සෙටප් එකකුත් මෙතන දැන් ක්‍රියේට් වෙලා තියෙනවා. හරි. එහෙනම් බලාගෙන ඉන්න. හොඳ ඔපචුනිටි එකක් තියෙන නිසා මේකත් එක්ක කට්ටිය ෆියුචර් ට්‍රේඩ්ස් වලටත් එන්ටර් වෙන්න ඔන්න අවස්ථාවක් තියෙනවා. හරි. හරි. ඔක තමයි මගේ වැලුව BTC එකේ මේලා තියෙන higher time frame idea එක වෙන්නේ. හරි. එහෙනම් අපි යමු BTC එකේ lower time frame වලට. හරි. අපි BTC එකේ lower time frame වලට ගියොත් ඔයාලට පේන්නේ නැති මෙතන තියෙන higher low එක break කරලා මෙතන market එක lower low එකක් create කරලා තියෙනවා. ඒ විදිහේ බැලුවොත් market එක මේ levels වලින් එයාගේ market එක up වෙන්න පුළුවන්. මම මොකට මතක ඇති අපේ Telegram channel එක මේ supply zone එක mark කරලා මේක අයින් කරන එක මේකේ ඉන්න ඩිඩ්ලා තියෙන නිසා market එක මිලගේ supply zone එකක් දිනනවා. මෙන්න මේ zone එක තමයි මම අරගෙන තියෙන්නේ. එහෙනම් BTC එක නැවත මෙන්න මේ supply zone වලට market එක එන්න පුළුවන්. එහෙනම් බලාගෙන ඉන්න ඔන්න BTC සහ ක්‍රිප්ටෝ මාකට් එකේ පැත්තෙන් ඕක තමයි කට්ටියගේ අයිඩියා එක විදිහට තියෙන්නේ. ඊට පස්සේ අපි ඩොලර් ඉන්ඩෙක්ස් පැත්තට ගියොත් ඩොලර් ඉන්ඩෙක්ස් එක නැවත මාකට් ඩ්‍රොප් වෙන්න ඕනේ. මෙයා ඊළඟට බැලුවොත් ගොඩක් දුරට මෙන්න මේ ඩිමාන්ඩ් සෝන් එක ඇතුළට මාකට් එක එන්න පුළුවන්. ඒ කියන්නේ ඩොලර් ඉන්ඩෙක්ස් එක ඩ්‍රොප් වෙන්න තියෙනවා කියන්නේ USD CHF, USD JPY currency pairs මාකට් එකේ තව ඩ්‍රොප් වෙන්න ඕනේ වගේමයි Euro USD, GBP USD, AUD USD currency pairs මාකට් එකේ තව අප් වෙන්න ඕනි. ඔන්න ඔය අයිඩියා එකත් මතක තියාගන්න. ඒ වගේමයි ගෝල්ඩ් එකට ගියොත් ගෝල්ඩ් එකත් මේ තියෙන ප්‍රයිස් ලෙවල් ඇතුළේ නැවත අලුත් all time high එකට ඒ කියන්නේ නැවත 5600 කියන ප්‍රයිස් ලෙවල් වලට මාකට් එක අප් වෙන්න පුළුවන්. නිසා බලාගෙන ඉන්න. ගෝල්ඩ් එක කවරයි ලොන්ග් ට්‍රේඩ් ගන්න ඉන්නවනම් මෙන්න මේ තියෙන ඩිමාන්ඩ් සෝන් එක වාට පාවිච්චි ගන්න පුළුවන්. මේක හොඳ ඩිමාන්ඩ් සෝන් එකක් විදිහට අපිට ගන්න පුළුවන් ගෝල්ඩ් එක කාට හරි නැවත බයි කරන කෙනෙක්ට. හරි. ඔන්න ඔය ටික තමයි අද අපිට forex සහ ක්‍රිප්ටෝ මාකට් පැත්තෙන් අපිට කතා කරන්න තියෙන්නේ. ඒ වගේමයි වීඩියෝ ගැන ඔයාගේ අයිඩියා පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා මතක් කරනවා. තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් ඔය කට්ටියක් පුළුවන් දැන්ට ට්‍රේඩින් වලට ආපු අලුත්ෙන් සහ beginner කෙනෙක් වගේ නම් ඔයාට පුළුවන් අපේ තියෙන advanced mentorship එකකුත් තියෙනවා. ඒ වගේමයි ඔයාලා ට්‍රේඩින් ගැන අලුතෙන්ම ආපු කෙනෙක් වාට basic ඉඳන් advanced වෙන කම් ඉගෙන ගන්න mentorship program දෙකක් අපේ create කරලා තියෙනවා. ඒ වගේමයි අපේ ICT සහ SNR කියන mentorship එකත් ඔය කට්ටිය පුළුවන් දැන් buy කරන්න. ඉතින් SNR කියන concept එක ගොඩක් අය ඔය හිටියා. දැන් කට්ටිය පුළුවන් SNR කියන concept ICT එක්ක වට පාවිච්චි ගන්න සහ ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා අපිත් එක්ක එකතු වුණොත්. එහෙනම් අපි ඊළඟ දවසත් මේ වගේ market update video එකකින් අපි නැවත හම්බෙමු. එහෙනම් හැමෝටම good luck.